මේ කොළ ඉල්ලගත්තුවා. මේ නෑ මේක බලන්නකො. කිව්වා මට කන්නත් නෑ දැන්. මට කඩේ බඩු ටිකක් දියන් කියලා. ඒකාර ගෙන දෙන්න කිසි දෙයක් නෑ කඩේ. ආල්ලා රෝමියා නෑලු ගේනවලු. වෙනක්වම දෙන්නම් කියලා කිව්වේ සල්ලි උට තමයි. නිකන් නෙමෙයිනේ. නිකන් දෙන්න ආච්චි ණය කීයක් කරන් තියනවා? දැන් ආච්චි කීයක් දීලා තියනවද මේ එයාට? ආච්චි දීලා තියෙන එයාට 60000ක්. ඒකෙන් තමයි ආච්චිට ටික ටික බඩු දෙන්නේ. ඔව්. මේ වල මේ තීනි තේකුඩු ඔක්කොම ඉවරයි. මේක මීයෝ කාලා. ඉතින් ආච්චි හාල ඇටයක් නැහැ. නෑ. ඡන්දේ ගන්න නම් එනවා කට්ටිය. ඒක තමයි දැන් මම කියනවා මට කන්නත් නැතුව ඉන්නේ. උඩ සහනයක් කරලා දෙන්න කියලා නේද? නැක් කරලා දෙන්න කියලා. තුප්පත් මිනිස්සු ඉන්නේ. හරියනම් ආච්චි මං ගෙල්ලෙන්නද? මං බලන් දෙන්නම් ඔයාව. මට පුළුවන් හැටියට අපි කරන්නම් මේ දවස්වල අපි ඉතිර වෙලා ඉන්නේ. දැන් තේ ටිකක්වත් බොන්න තියන්නේ නැහැ. සීනි නෑ. ඒක තමයි අපිට පුළුවන් දෙයක් ආච්චිට අපි කරන්නම් මේ අපිට ආච්චි ඇත්තටම මේ දවස්වල අපි ඉතිර වෙලා ඉන්නේ. දැන් අපිත් වැඩකට යනවා තාත්තත් එක්කම. ඔයත් ගිහලා සතියක් දෙයක් දෙන්න අපිට මම අපි ඒක මොකක් හරි කරන්න. ඉතින් ආච්චිට එතකම් පොඩ්ඩක් මේක කරන්න පුළුවන් නේ. ෂේප් එක ඉතින් අපිට ඉතින් ඉල්ලන්න තමයි කන්න වෙන්නේ නේ. හරියන ආච්චි එනවා. ස්කර්ට් එකට 140 සැමන් එකට 850යි. බවමි තෙල් 40යි. ක්‍රීම් කැකර් එකට 230යි. ලුණු බිස්කට් 270 පෙටි පෙට්ටියට 830යි. ආප්ප 100යි. උම්මල 250යි. පොල් ගෙඩියට 160යි. බිස්කට් පැකට් එකට 480යි. ඕම් බලන්න 205යි. ඒක නෑ පොඩි. අයියෝ. කොළකොළු එන්න. කොහෙද ගියේ? ඒක වර දෙන්න. නෑ දීලා ගියාම නේ ඕනේ. දෙන්න විදිහකුත් නැහැ මට රස්සාවක් නැහැ ඉතින් මොන හරි උපකාරයක් කරන්න කියලා කියන්න කටේරලා ගිහිල්ලා